ඉතින් අද අරන් ඇවිල්ලා තියෙනවා ලංකාවේ මාකට් එකේ හොයාගන්න පුළුවන් ජම්බෝ පීනට්ස් වර්ග කීපයක්. ඉතින් අද අපි මේ ටික රිවිව් කරලා බලමු හොඳ මේක මොකක්ද කියලා. ඉතින් මුලින්ම තියෙනවා කීල්ස් එකේ ක්‍රෙස්ට් බ්‍රෑන්ඩ් එකේ වර්ග කීපයක්. හනි රෝස්ටඩ් එක, සෝල්ටඩ් පීනට් එක, චිලි පීනට් එක. මුලින්ම රෙගියුලර් සෝල්ටඩ් පීනට් එක try කරලා බලමු. ඉතින් මේගොල්ලන්ගේ මේක දාලා තියෙන පැකින් එක සුපිරි. මේක වෙල ග්‍රෑම් 70 පැකට් එක රුපියල් 300ක් වුණා. මේ රෙගියුලර් පීනට් එකේ සෝල්ට් ටික අතේ තියෙනවා. ගොඩාක් ආටිෆිෂල් ටේස්ට් එකක් එන්නේ නැහැ අතරම. හොඳයි. ඉතින් ටෙස්ට් එකේම චිලි පීනට් එක try කරලා බලමු. මේක ග්‍රෑම් 70යි රුපියල් 310යි. මේක චිලි ෆ්ලේක්ස් එකක් දාලා තියෙන්නේ. ෆ්ලේක්ස් නෙවෙයි චිලි පීසස් දාලා තියෙනවා. මේ වගේ තමයි. ඉතින් කන්න ගත්ත ගමන් එච්චර ලොකු ස්පයිසි ටේස්ට් එකක් එන්නේ නැහැ. හැබැයි කාලා ටික වෙලාවකින් හොඳ ස්පයිසි රසක් එනවා. ඉතින් මේ රෙගුලර් එකට වඩා මට මේක නම් සෙට් වුණා. දැන් බලමු හනි රෝස්ටඩ් එක. ඉතින් මේකෙත් ග්‍රෑම් 70 රුපියල් 310යි. ඉතින් ඔයාලට පේනවාද පීනට් එක උඩින් නිකන් කැරමල් කෝටඩ් එකක් වගේ තියෙනවා. මේක try කරලා බලමු. කොන්ද බබාලට කන්න. සෝල්ටි මොකුත් නැහැ කෙලින්ම මීපැණි රස එනවා. හනි රෝස්ටඩ් නේ. අවුල නැහැ මට මේක අනිත් දෙකටම වඩා එච්චර සෙට් නෑ. ඉතින් මාකට් එකේ මැග්නාගේ වේරියේෂන් දෙකක් හොයාගන්න පුළුවන්. අපි බලමු මුලින්ම රෙගියුලර් ජම්බෝ පීනට් එක. මේක ග්‍රෑම් 120ක් රුපියල් 480ක් වෙනවා. මේ විදිහට තමයි වෙලා තියෙන්නේ. මේක 아무තු මුඩු රහක් වෙනවා මේ පීනට් එකේ නා. මේක නිකන් පරණ දෙලෙන් බැදපු වගේ රසක් එනවා. ඉතින් මැග්නාගේ මේ ගහන පීනට් එක පැකට් එකේ ක්වොලිටි එකක් අඩුයි මොකද එයා ටයිට් නැහැ. ඒ වගේම පීනට් එක ටේස්ට් එකත් එච්චර හොඳ නැහැ. මම සෙට් උනේ මේක. දැන් අපේ මැග්නා එකේම ස්පයිසි පීනට් එක කොහොමද කියලා. ඉතින් මේක නම් පැකට් එක එයා ටයිට් තිබුණා. මේක අර චිලි පීසස් එහෙම නැහැ මොනවත් මේ ටෙස්ට් එකේ වගේ. මේ ග්‍රෑම් 120 රුපියල් 500ක් වෙනවා. එතකොට මේක ටෙස්ට් එක ටෙස්ට් එකට වඩා ටිකක් සැරට දැනනවා චිලි ටේස්ට් එක. ඒ වලට වෙනද මේකේ කලර් එක එච්චර ස්පයිසි වගේ නැති වුණාට ස්පයිසි ටේස්ට් එක තියෙනවා. ක්‍රෙස්ට් එකේ තරම් කලර් එකක් නැහැ. මේක පීනට් එක නම් හොඳට තියෙනවා. කලින් එකේ මට හිතෙන්නේ පැකට් එක යටයි නැති වෙච්ච හේතුව වෙන්නේ ඇති. පීනට් එක ටේස්ට් එක අඩු වෙනවා. ඉතින් ඩ්‍රින්ක් එකක් දාන්නලාට බයිට් එක වගේ මේක නම් සුපිරි. මේ ලංකාවේ ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් වගේම අපි බැලුවා මේ බ්ලැක් ඇන්ඩ් ගෝල්ඩ් කියලා බ්‍රෑන්ඩ් එකක් තිබුණා. රෝස්ටඩ් පීනට්. මේක ග්‍රෑම් 100ම රුපියල් 315යි වෙන්නේ. සාපේක්ෂව ගණන් සෑහෙන අඩුයි. ප්‍රාන්තියන අර වගේ ක්වොලිටි පැකින් නැහැ. ඉතින් කඩා ගන්න ඕන වෙන විදිහට තමයි. ඉතින් පැකට් එක කඩා ගන්න සෑහෙන ගේමක් දුන්නා. කිසිම අර සෝල්ටි ගතියක්වත් මොකක් පේන්නේ නැහැ. අතන මේක තමයි මම කපු ලෝම ක්වොලිටි පීනට් එක. මට තේරෙනවා මොකද මේ ගණන් අඩු වුණාට කියලා මේක අරගෙන වැඩ නැහැ. මේක කන්න බෑ. ඒක රුපියල් 315ම අපරාධ. කන්න තියා වෙන කෑමයකටවත් දාලා කන්න බැරි ලෙවල් එකක මේක තියෙන්නේ. ඉතින් රුපියල් 100 පාඩුව බලලා මේකක් ගත්තොත් අපරාධයක් වෙන 315ම කන්න බෑ මේක. ඉතින් ජම්බෝ පීනට් කිව්වම කාටවත් අමතක නොවන බ්‍රෑන්ඩ් එක ස්කෑන් ජම්බෝ පීනට්. අපි මේක try කරලා බලමු. මේක ග්‍රෑම් 70 රුපියල් 310යි. ඒතර ප්‍රයිස් එක වැඩි වීමක් නැත. මේව තමයි පීනට් එක තියෙන්නේ. පීනට් එකේ සයිස් එක එහෙම ටිකක් ලොකුවට තියෙනවා අනිත් ඒවාට සාපේක්ෂව. බලමු. කතා කරන් දෙන්න. සුපිරිටම දෙනවා. ඉතින් මේ ස්කෑන් ජම්බෝ පීනට් එක ටෙස්ට් එකේ ජම්බෝ පීනට් එකට වඩා සෝල්ට් එක ටිකක් අඩුයි. හැබැයි ක්වොලිටි ටේස්ට් එකක් තියෙනවා. ඉතින් ක්ලාසික් සෙට් එකේ මම නම් නම්බර් 1 දෙන්න පුළුවන් මේ ස්කෑන් ජම්බෝ පීනට් එක. දැන් අපි බලමු චිලි පීනට් එක ස්කෑන් ලගනවා. ඉතින් හොඳ කලර් එකක් තියෙනවා. ඒ ස්පයිසි ෆ්ලේවර් සුවඳත් හොඳට එනවා. අද මේ ස්පයිසි ලෙවල් එක ටිකක්
අඩුයි මැග්නා එකට සාපේක්ෂව ටෙස්ට් එකට පොඩ්ඩක් ළඟින් යනවා. කොහොම වුණත් හොඳ ක්වොලිටි ටේස්ට් එකක් තියෙනවා. ඉතින් මේකේ ක්ලාසික් එකයි මේ චිලි එකයි අතරින් ගත්තාම මේකේ මේ දෙක අතර ලොකු ඩිෆරන්ස් එකක් නැති තරම් මේක කල එක හොඳට තිබුණාට. ඉතින් මට නම් ස්පයිසි කැටගරි එකකින් සෙට් උනේ මෙන්න මේ මැග්නා ජම්බෝ පීනට් එක තමයි ලොකුවටම. ඉතින් ඔයාලා ක්ලාසික් ජම්බෝ පීනට් එකක් ගන්නව නම් අනිවාර්යෙන් ස්කෑන් එක ගන්නව නම් හොඳයි කියලා මට හිතෙනවා මේ රිවිව් එක හැටියට. චිලි පීනට් එකක් ගන්නව නම් මැග්නා එක තමයි සුපිරිම. ඉතින් මේ ටේස්ට් දෙකටම කැමති නේද? ස්වීට් ටේස්ට් එකට කැමති අයට කීල්ස් එකෙන් ගහපු මේ හනි රෝස්ටඩ් පීනට් එක ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ගේ දවස් අනිවාර්යෙන් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. අපි ඊළඟ දවසේ ලස්සන වීඩියෝ එකක් හම්බෙමු.